shift changing in assembly plus system. shift එක change කරන්න අපි යන්න ඕනි admin general configuration area එකට. configuration area එකේ මේ shift section එකේ තමයි shift එක change කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම මේ pencil icon එක click කරලා ඒ configuration එක edit mode එකට යන්න ඕන. අපි අලුතෙන් shift එකක් add කරනවා නම් මෙතන කෝඩ් එකක් දීලා ඒක කැමති කෝඩ් එකක් වෙන්න පුළුවන්. අලුත් එකක් ඇඩ් කරනකොට ඔන් ටයිම් එක දෙන්න ඕන. මම මෙතන දෙන්නම් 14 to 12 midnight කියලා දීලා මේ ප්ලස් ලකුණ ක්ලික් කරලා අපි මෙන්න මේ සේව් බටන් එක ක්ලික් කරන්න ඕන. එතකොට තමයි ඒ කන්ෆිගරේෂන් එක සේව් වෙන්නේ. අපිට තියෙන එකක් එඩිට් කරන්න ඕන නම් මේකකට ක්ලික් කරලා මම මේ දැන් ඇඩ් කරපු එකට ක්ලික් කරන්නම්. ඒකේ මේක වෙනස් වෙන්න ඕන නම් කළා මෙතන මේ බටන් එක මේ සේව් අයිකන් එක ක්ලික් කරලා අන්තිමට මේකත් ක්ලික් කරන්න ඕන ඒක සේව් වෙන්න. දැන් ඒක සේව් වෙලා තියෙන්නේ. අපිට මොකක් හරි shift එකක් අයින් කරන්න ඕන නම් edit mode එකට ගිහිල්ලා delete කරලා සේව් කරන්න තියෙන්නේ. තවත් සමහර අවස්ථා තියෙනවා සමහර shift සමහර දවස් වලට විතරයි applicable වෙන්නේ. උදාහරණයක් විදියට අපි හිතමු Saturday වලට තියෙනවා කියලා shift එකක් 8 ඉඳන් 1:30 වෙනකන් වැඩ කරන පිතම එක ඇප්ලයි වෙන්නේ සන්ඩේස් වලට විතරක් වෙන්න ඕන නම් මේ ඩිෆෝල්ට් තියෙනකොට හැම දවසකම මේක ඇප්ලයි වෙනවා. එහෙම නැත්නම් මේ all days check box එක අන්ටික් කරලා අනිත් දවසුත් අන්ටික් කරලා අවශ්‍ය දවස් ටික විතරක් සෙට් කරලා ඇඩ් කරලා සේව් කරන්නයි තියෙන්නේ. එතකොට ඒ shift එක Saturday වලට විතරයි applicable වෙන්නේ. දැන් මේ තියෙන unshift එක සතියේ හැම දවසටම applicable වෙනවා. දැන් ඒවත් වෙනස් කරන්න ඕන නම් මෙතෙන්ට ගිහිල්ලා edit mode එකට ගියා එකක all days untick කරලා හිතන්න අපිට මේක Saturday වලට ඕනි නැහැ. එතකොට Saturday අයින් කරලා save කරනවා. එතකොට ඒකෙන් අර all days label එක ගිහිල්ලා අර applicable ලා තියෙන days ටික මෙතන පෙන්නනවා. කරලා මෙතනින් මතක ඇතුව මේ save button එක click කරන්න ඕන.